ජීවිතයේ ලස්සනම දේවල් අපිට හයියෙන් කෑ ගහලා ළඟා කරගන්න බෑ. ඒවා අපේ ජීවිතයට එන්නේ නිශ්ශබ්දව. හරියට ඉරේලිය වගේ. වැස්සකින් පස්සේ එන සුවඳ වගේ. නවතින්න හිතන මොහොතක තවත් එක පියවරක් තියපු මිනිසුන්ගේ ජීවිත වගේ. අපි හැමෝටම ලැබෙන්නේ එකම පැය 24යි. මේ ලෝකයේ සාර්ථක වුණු මිනිස්සු වගේම අපිත් ඒ පැය 24ම තමයි භාවිතා කරන්නේ. වෙනසකට තියෙන්නේ සාර්ථක වුණු මනුස්සයා අපිට වඩා වැඩියෙන් ඒ පැය 24 උපරිම ප්‍රයෝජනයකින් භාවිතා කරනවා. කොහොමද ඔයාලට? මම දැන් මේ මගේ උදෑසන ආහාර වේල තමයි ගන්නේ. ඒක රහයි. මම හදාගත්තු එකක් නිසා මට රහ දැනෙනවා වැඩිද කොහෙද අනේ. හරි. කෑමත් කාලේ ඉවර වෙලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ මූණට පොඩි සත්කාරයක් කරන්න. ඔයාලත් මේක දන්නවා ඇති. ඒ වුණාට ඉතින් මං කියන්නම්කෝ චුට්ටක්. මම මේ සීනි කෝෆි එකතු කරලා තමයි මේක මම මේ මූණේ ඇප්ලයි කරන්නේ. මේකෙන් මගේ මූණ පැහැපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට කියන්න මගේ මූණ ස්මූත් වෙනවා. හරීම ඒ කියන්නේ එළියක් එනවා මගේ මූණට. ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට එක බලන්න පුළුවන්. හරිද? හරි. දැන් කොහොම හරි මම ඕක ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර ඉන්න ඕනි. ඉතින් ඒ අතරතුර මගේ තියෙන අනිත් වැඩත් මම කරගන්නවා. කියන්නකෝ බලන්න ඔයාලා සෙල්ෆ් කෙයා එහෙම කරනවද? ඇත්තටම අපි සෙල්ෆ් කෙයා කරන්න ඕනි. ලස්සනට ඉන්න විතරක් නෙවෙයි මේ කාර්යබහුල ජීවිතයේ අපේ මනසට නිදහසක් ගෙන දෙන්නත් එක්කම තමයි. ඉතින් දැන් බලන්නකෝ මම වොෂ් කරාට පස්සේ මගේ මූණ කොච්චර පැහැපත් වෙලාද කියලා ඔයාලටම පේනවා ඇති නේද? දැන් කොහොම හරි මගේ ඩේ ක්‍රීම් එකත් මම ඇප්ලයි කරගන්නවා. ගෑන් ළමයි වුණාම ඉතින් මේ විදිහට දේවල් හැමෝම වගේ කරනවනේ. ඉතින් මාත් එහෙම තමයි. මමත් ආසයි ලස්සනට සුවඳට පිරිසුදුව ඉන්න. ඉතින් මමත් මගේ දවසේ මේ වගේ දේවල් කරනවා. ඒකෙන් මට මගේ ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න අමුතුම මොටිවේෂන් එකක් එනවා. මං හිතනවා මේක බලන ඔයාටත් එහෙම ඇති කියලා. කොහොම හරි කමන්නේ. ගෑනු ළමයි වුණාම ලස්සනට ඉන්න ඕනි. ඔයාලා දන්නාද දෙයක්? අපි ඕනිම දෙයක් ආසාවෙන් ඊට පස්සේ ගොඩාක් කැමැත්තෙන් කරනකොට ඒ දේ සාර්ථක වෙන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ සාර්ථක වෙන්න තියෙන දේවල් එක්ක අපිට මේ වගේ චූටි දේවල් කරන්න ඕනි අපේ මනසට නිදහසක් එන්න. එතකොට තමයි අපේ හීන බලාපොරොත්තු වලට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට දේවල් කරලා බලන්නකෝ. එතකොට ඔයාලගේ ජීවිතයේ ඔය බැහැ කියන දේවල් ඉතාමත් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. දැන් මං කොහොම හරි ඔය ටික කරලා ඉවර වෙලා මම මේ මගේ ඔෆිස් එකේ වැඩ කරනවා. ඔයාලත් work from home කරනවා නම් එහෙම බෝරින් වෙන්නේ නැතුව වැඩ කරන්න මේ වගේ පුංචි ටිප්ස් කරලා බලන්නකෝ. එතකොට කිසිම කම්මැලිකමක් නැතුව වැඩ ටික කරන්න පුළුවන්. මම මේ අත්දැකීමෙන්මනේ කියන්නේ ඉතින්. අපිට චූටි කාලේ නම් අපේ අම්මලා තාත්තලා හැමදේම අපිට ලබා දෙනවනේ. ඒ වුණාට අපි අපේ වයසත් එක්ක තේරුම් ගන්නවා අපිටත් දේවල් කරන්න ඕනි අපේ ජීවිතේ සාර්ථක වෙන්න නම් කියලා. අපිට තේරෙනවා එතකොට මේ ජීවිතේ තියෙන බරපතලකම චූටි කාලේ වගේ නෙවෙයිනේ. අපි මුදල් උනත් හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි කියලා තේරුම් යන වයස් සීමාවක් එනවා. එතකොට ඉතින් ඔයාලා අර පරිස්සම ගැන ඒවා ගැන හැම ඉගෙන ගන්නවා. දැන් ඔය මට චුටි බඩගින්නකුත් ඇවිල්ලා මං මුරුක්කු එකක් කනවා. ඇත්තටම ඕක රහයි. මගේ වැඩි ඉවර වෙලා මම මේ කිරි එකකුත් හදාගෙන බොනවා. මට මේ හවසට බොන කිරි එක නම් ඇත්තටම බොන්න ඕනි. මොකද ඒකට මං හුරු වෙලා තියෙන්නේ.
මං දැන් ලෑස්ති වෙන්නේ මගේ පාඩම් වැඩ කටයුතු කරන්න. ඔයාලට පේනවාද මේ පොතක් මං පෙන්නනවා. ඔය මංගේ කලින් ඔෆිස් එකේ පොතක්. ඒක මං ළඟ තාම තියෙනවානේ. ඉතින් මං to do list එකක් හදාගන්නවා. ඔයාලත් කරලා බලන්නකෝ. ඕනම වැඩක් කරන්න කලින් to do list එකක් හදාගන්න. එතකොට අපිට කරන්න තියෙන වැඩ ටික ඉතාමත් පිළිවෙලට ඊට පස්සේ පහසුවෙන් කරගන්න පුළුවන්. මම දැන් බෝඩිමකනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම උයන්න ගියත් උනත් මම to do list එහෙම ලියලා නම් හදන්නේ. ඒ වුණාට මම හිතින් හිතා ගන්නවා මේ ටික මේ විදියට මේ වෙලාව වෙද්දි කරලා ඉවර කරනවා කියලා. ඉතින් මට ඒ වගේම ඒ ටයිම් එකට ඒ දේවල් කරලා ඉවර කරගන්න පුළුවන්. එහෙම ඔයාලත් ඒ විදියට පුරුදු වෙන්නකෝ. එතකොට ඔය බැහැයි කියන දේවල් ඉතාමත් ඉක්මනින් ලස්සනට කරගන්නත් පුළුවන්. කිසිම කරදරයක් නැතුව තව කෙනෙක්ගේ උදව් උපකාර නැතුව අපිට පහසුවෙන් දේවල් ළඟා කරගන්නත් පුළුවන්. කොහොමහරි to do list එකත් හදලා ඉවර වෙලා මම දැන් ඊළඟට ලෑස්ති වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න යන්න. ඇත්තටම ඔයාලා ජර්නලින් කරනවද? ඔයාලට ජර්නලින් කරලා දේවල් හම්බෙලා තියෙනවද? මට නම් ගොඩක් දේවල් ජර්නලින් වලින් හම්බෙලා තියෙනවා. ඔයාලට කියන්න මම මේ ජර්නලින් පටන් ගත්තේ 2022 ඉඳන්. ඒ කියන්නේ මගේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වගේ ඉඳන්. එතකොට මම හැමදාම විෂුවලයිස් කරා. ඉතින් මේ දේවල් වලින් මගේ ජීවිතයට හම්බුන දේවල් ගොඩයි. ඔයාලත් කරලා බලන්නකෝ. අපිට මේ ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙලා අපේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඒකෙන් ලස්සනම ජීවිතයක් අපිට ළඟා කරගන්න පුළුවන්. කොහොමහරි දැන් මම මේ ලෑස්ති වෙන්නේ පාඩම් කරන්න. ඉතින් අපි ඇත්තටම මොන දේ කරත් අපේ අධ්‍යාපන කටයුතු නවත්තන්න හොඳ නෑ. අපි ඒවා හරියට කරගන්න ඕන. එතකොට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් ඔයත් මමත් ඔක්කොම දන්නවනේ. ඉතින් මාත් ඉතින් ඔය අනිත් ළමයි විදියටම ඉතින් පාඩම් කරනවා. තාම මට අවුරුදු 27යි. ඒ වුණාට ඉතින් මගේ අධ්‍යාපන කටයුතු කරන එක නම් නවත්තලා නෑ. කාලේ ගත වෙන ඉක්මන නේද? මේ බලන්නකෝ දැන් ඉතින් මහන්සි කියලා බලලා ඉඳලා හරියන්නේ නැහැ. මට රැට උයන්න ඕනි. ඉතින් මම පැස්ටා එකක් හදාගත්තා. ඒකත් ඉතින් රහට තිබ්බා. ඒක කාලා ඉවරලා මං ඉතින් ආයෙත් පාඩම් කරපු එක තමයි කරේ. ඒ වගේ වීඩියෝස් මම ගත්තේ නෑ. ඔයාලට බලන්න පුළුවන්. බලන්නකෝ මේක ලස්සනයි නේද? ලස්සන වගේම තමයි ඉතින්. රහත් මං හදන කෑම හරි රහයි කියලා ගොඩක් අය කියනවානේ. මේ මගේ යාළුවෝ එහෙම. ඉතින් ඔයාලට මේ වීඩියෝ ලස්සනයි නම් අපිත් එක්ක එකතු වෙන්න.